සාදරයෙන් පිළිගන්නවා Earth 66 දෙවෙනි එපිසෝඩ් එකට. Earth 66 කියන්නේ supernatural creatures වලින් පිරිච්ච වෙනම ග්‍රහලෝකයක්. ඒක ඇත්තටම අපේ ග්‍රහලෝකයේ වගේම තමයි. හැබැයි මීට වඩා අඳුරු ස්වභාවයක් තමයි අරගන්නේ. සහ අපිට පේන්නේ නැති supernatural things හැදිසරනවා. right. මේ දෙවෙනි එපිසෝඩ් එකෙන් අපි කතා කරන්නේ මම ඩිටෙක්ටිව් කෙනෙක් වෙන්නේ දෙසැම්බර් 28 වෙනිදා. එතනදී තමා ප්‍රොජෙක්ට් X කියන ප්‍රොජෙක්ට් කැටගරි එකට මාව වැටෙන්නේ. එතනදී ගොඩක්ම වෙන්නේ මගේ තාත්තා කරා වගේ supernatural creatures ලා ගැන ඉන්වෙස්ටිගේට් කරන එක. ඉතින් ජනවාරි 2 වෙනිදා මේ සිද්ධිය වෙන්නේ. මම හරියටම පාන්දර 4ට වගේ මට කෝල් එකක් එනවා උදේ 8 වෙද්දි කාර්යාලයට වාර්තා කරන්න කියලා. right. එතකොට මම පුළුවන් තරම් උදේ ප්‍රිපෙයාර් වෙලා මම දන්නේ මොකද්ද සිද්ධිය කියලා මම හරියටම දැනගෙන හිටියේ නැහැ. ඒ නිසා මම උදේ 8 වෙද්දි මගේ කාර්යාලයට යනවා. කාර්යාලයට යද්දී මගේ කාර්යාලයේ ටේබල් එක උඩ පත්තරයක් තියෙනවා. ඒ පත්තරේ තියෙන එක ආටිකල් එකක් තියෙනවා. ඒ ගමේ නම ග්‍රේවන් ටවුන්. ඒ ග්‍රේවන් ටවුන් වල තියෙනවා එක්තරා පාලමක්. ওই පාලමේ අద్භූත විදිහට මිනිස්සු 3 දෙනෙක්ව හරියට මාළුවෙක්ව ඇමකට ගහලා තියෙනවා වගේ අර හුක් එකක බෙල්ලේ හිල් කරලා හුක් එක දාලා තියෙනවා කට ඇතුලෙන්. ඒ වගේ එල්ලලා තියෙනවා උඩ ඉඳන් මේ පාලමේ 3 දෙනෙක්ව. right. මේක තමයි ආටිකල් එක. මේක මම දැකලා අපේ ඉහළ නිලධාරිත් එක්ක කතා කරපුවාම ඒගොල්ලෝ මට එන්න කියලා තියෙන මේ ගැන හරියටම විස්තර කතා කරගන්න තමයි. ඉතින් කොහොම හරි මේ විස්තරේ කතා කරගත්තට පස්සේ මට දැනෙනවා මේක ප්‍රොජෙක්ට් X එකේ මොකක් හරි supernatural creature එකක සම්බන්ධතාවයක් තියෙනවා කියලා. ඉතින් මම කරන්නේ මම එතෙන්ට වාර්තා කරනවා. right. ඒ ග්‍රේවන් ටවුන් කියන ප්‍රදේශයේ තියෙන කද්ද පාලමකට. එතකොට එතනදී අර අපි තියෙන විදිහට පත්තරේ තිබ්බ විදිහට ඔතන ওই සිද්ධිය ඒ විදිහට වෙලා තියෙනවා. ඉතින් මම කරන්නේ එතනම පරීක්ෂා කරනවා මොකද්ද මේ සිද්ධිය කියලා. එතකොට ඇත්තටම ඒ විදිහට මිනිස්සුන් අර බෙල්ලෙන් හුක් එකෙන් නිකන් මාළු අල්ලනවා වගේ මාළු අල්ලන්න යමක් ගහලා වගේ ඒ විදිහට දාලා තියෙනවා. හරියම ක්‍රූරීරු විදිහට. ඒක සාමාන්‍ය මිනිස්සුන්ට පොඩ බලන්න අමාරුයි. right. ඉන්පස්සේ මම ඔය ගමේ ඉන්න කට්ටියකින් මං විස්තර අහනවා. ඔය ගමේ තියෙන පොඩි පබ් එකක් වගේ එකක්. right. මම යනවා එතෙන්ට. මම ගිහිල්ලා ඉවර වෙලා ගමේ මිනිස්සු ඉන්නවා. මිනිස්සුන්ගෙන් මම විස්තර අහනවා මේක කොයි වෙලේද මේක වුනේ එහෙම කියද්දී මට පොඩි දෙයක් මට දැනගන්න හම්බ වෙනවා. ඒ තමයි මේ මිනිස්සුන්ගේ ජනප්‍රවාදයක් තියෙනවා. හුක් මෑන් කියලා කෙනෙක්. ඒ කියන්නේ හුක් මෑන් කියලා කෙනෙක් ඇවිල්ලා රැට දීවරයන්ව මරනවා කියලා. ඒ කියන්නේ ඒ පාලම යටින් යන ලොකු ඒ කියන්නේ ගඟක් වගේ එකක් තියෙන්නේ. ඒ ගඟේ මාළු අල්ලන මිනිස්සුන්ව සහ තනියෙන් රැට උතන ගමන් කරන මිනිස්සුන්ව මාළු ඇමක් ලෙස හුක් එකක එල්ලලා මරනවා කියලා ජනප්‍රවාදයක් තියෙනවා. ඒක කාලයක් තිස්සේ ඒක වෙනවා. right. එතකොට ඒ කට්ටිය හවස 6න් පස්සේ වගේ ඒ පාලමේ යන්නේ නැහැ. සහ දීවර කටයුතු හවස 6න් පස්සේ කරන්නේ නැහැ සහ පාන්දර වෙනකන් ඒ වල නිරත වෙන්නේ නැහැ.
මේක එක්තරා ජනප්‍රවාදයක්. ඒ ක්‍රේබන් ටවුන් වල තිබ්බ. ඉතින් මම ඒ දේවලුත් දැනගෙන මම මොකද කරන්නේ? මම අපහු කාර්යාලයට ඇවිල්ලා ඒ එකතු කරගත්ත ඒ දැනගත්ත දේවල් මං ලියා ගන්නවා. රයිට්. එක ජනප්‍රවාදයේ එක කට්ටිය කියනවා හුක්මෑන් එද්දී ඒ අතේ තියෙන්නේ හුක් එකක්ලු. ඒ කියන්නේ මේ අතේ තියෙන මේ වලලු කරින් මෙතනින් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ මාළු අල්ලන අර ලොකු හුක් එකක්ලු. ඒ හුක් එකක් දාගෙන හැට් එකක් දාගෙන රයිට් ලොකු කබායක් ඇදගෙන මෙයා එද්දී අර හුක් එක බිම ඇතිල්ලෙන අර මෙටල් සද්දෙත් එක්කලු එන්නේ. මේක සාමාන්‍යයෙන් වෙනවා කියන්නේ පාන්දර 12ත් පාන්දර 3ත් වගේ ඇතුළත තමයි මෙයා එනවා කියලා කියන්නේ. මෙයා ඇවිල්ලා කට්ටිය වේ හුක් එකෙන් එල්ලලා මෙයා ගඟට ආපහු පායිනවලු. ඒ පැනලා එයා වැනිෂ්ට් වෙලා යනවා කියලා තමයි කියන්නේ. ඉතින් මේ ජනප්‍රවාද නිසා මේ කතාව ඇත්තටම ඒ වෙලේදී මට සෑහෙන්න හිතට වැදිච්ච සීන් එකක්. මම හිතා ගන්නවා මේ වෙලේදී මම කොයි කියන්නේ පුළුවන් තරම් ඉක්මනට මේකේ අකක් මුලක් හොයාගන්න ඕන කියලා. ඉතින් ඒත් එක්කම මම කාර්යාලයේ එක පොඩි කැබින් එකක් තියෙනවා. මේ කැබින් එක කවුරුත් යූස් කරන්නේ නැහැ. ඒක මගේ ඇහැට ගැටෙනවා. රයිට්. මේක දූවිලි වැදිලා කවුරුත් මේකට අත ගහන්න යන්නේ නැහැ. මොකද මේක මගේ තාත්තගේ කාර්යාලය. ඒකම තමයි මට දෙන්නේ. ඉතින් කොහොම හරි මම මේකට යනවා. මේක කාර්යයක් තිස්සේ පාවිච්චි කරලා නැහැ කියලා මට පේනවා. ඉතින් මම මොකද කරන්නේ? මේ කබඩ් එක අරින්න මේ අර ඒක අරින්න මම try කරනවා. ඒ try කරද්දි මට දැනගන්න හම්බෙනවා මේක යම්කිසි මොකක් හරි රහස් දෙයක් මේක ඇතුලේ දාලා තියෙනවා. මේකේ යතුරක් නැහැ. මේක අරින්නත් සාමාන්‍ය විදිහට බෑ කියලා. ඊට පස්සේ මම යතුර හොයද්දි මට මතක් වෙනවා අපේ තාත්තා ඉස්සර ගෙදර ඉද්දී ඔය යතුරක් තියෙනවා. ඒක අල්මාරිය ඇතුලේ හොර රාජ්‍යයක දානවා මම දැකලා තියෙනවා. මං ඒක මට මතක් වෙලා මම එදා දවසේම ගෙදර ගිහිල්ලා ඇවිල්ලා ඒ හොර ලාච්චේ තියෙන යතුර අරගන්න try එකක් දීලා මට මගේ වාසනාවකට ඒකට මට හම්බෙනවා ඒ යතුර. රයිට්. ඊට පස්සේ මම පුළුවන් තරම් ඉක්මනට කාර්යාලයට ඇවිල්ලා අර කබඩ් එකේ අර පාවිච්චි කරන්න නැතුව තියෙන කබඩ් එක මම අරින්න try එකක් දුන්නාම ඒක සක්සස් වෙලා ඒක කබඩ් එක ඇරෙනවා. ඇරුණාම මට හිතා ගන්න බැරි ඒ කියන්නේ අමුතු දෙයක් තමයි මම දකින්නේ. ඒ තමයි තාත්තා ළඟ තියෙන ලොග් පොතක්. රයිට්. ඒක නිකන් ඩයරි එකක් වගේ. ඒ ඩයරි එක මං අරගන්නවා. ඒ ඩයරි එක හොඳටම නිකන් දූවිලි වැදිච්ච පරණ වෙච්ච ඩයරි එකක්. මම මේ ඩයරි එක අරගෙන මම බලනවා මේ මොනවාද මේ ඩයරි එක ඇතුලේ තියෙන්නේ කියලා. ඔයාලට පුදුම වෙයි මේ ඩයරි එක ඇතුලේ තියෙන්නේ supernatural creatures ලා ගැන සහ ඒගොල්ලන්ගේ strength weakness මොනවාද කියලා තාත්තා ලියපු ලොග් පොතක්. ඕක මම බොහොම පරිස්සමින් මගේ ගෙදරට අරගෙන යනවා. ගෙදරට අරගෙන ගිහිල්ලා මධ්‍යම රාත්‍රියේ 10ට විතර මම ওই පොත මට කියවන්න හම්බෙනවා. මම කියවන්න අරගත්තාම supernatural creatures ලා හැදිච්ච විදිහ සහ ඒ කට්ටියගේ සෑම දෙයක්ම in detail මේ ලොග් පොතේ තියෙනවා. ඉතින් මට ඒ වෙලේ හිතෙනවා මේක මට දුන්න තෑග්ගක්. මේ අගක් මුලක් නැති දේවල් ටික දැනගන්න. ඉතින් මම එදා දවසේ පොඩක් මගේ හිතට හරිම සතුටුයි. මම නින්දට යනවා. හැබැයි මගේ ඔළුවේ තියෙනවා අනිවාර්යෙන්ම මේ හුක්මෑන් කියන එක්කෙනාගේ විස්තරය හොයාගන්නවා කියලා. ඉතින්
ඊළඟ එපිසෝඩ් එකෙන් බලමු අපි මොකක්ද වෙන්නේ කියලා.